මැනිකේ මාව බේරගන්න මැනිකේ 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 කොහෙද ඉන්නේ මැනිකේ මලට හදලා පුංචි මහත්තයා මැනිකේ මැනිකේ කොහෙද ඉන්නේ මැනිකේ අනේ ලකුකේ මොකද මේ කරන්නේ මොකද මේ විලා තියෙන්නේ කොහෙද මේ හරුවේ පිහිය ඔදෙන්ද අනේ අය පුතේ මෙහෙම ඇසිරෙන්නේ වටපිටාව මිනිස්සු මොනවද හිතන්නේ අනේ අම්මා සෝමා හදපු කිරි එක අදත් ඔන්න බෑ ඒක ඇල්ලෝ අනේ සෝමා මං උඹට හැමදාම කියලා තියෙනවනේ පුංචිහාමගේ තේක රස්නේ පිට දෙන්න කියලා අනේ මැනිකේ රස්නෙන් තමයි දුන්නේ පුංචි ආමු ඒක බොනකොට හුඟක් පරක්කු වෙලා ඉතින් ඒක නිමිලා අනේ මැනිකේ මට නම් බෑ පුංචි ආමුගේ ආවතේව කරන්න හරි හරි සෝම දැන් ගෙට යන්න මේම හැසිරෙන්න එපා මයි පුතේ සෝමත් මෙහෙන් ගියොත් එහෙම මේ වලවේ වැඩ කරන්න කවුද මන් නැති දවසක හරිම මාති බං කාට රින්ගිත්තක් වක් කරාන්කෝ කේතලේ ලිපේ තියලා තියන්නේ අප්පච්චි මං දැන් එනකොට සෝම හම්බුණා ඒ ගෑණි කියන්නේ ආයේ වලව වෙට යන්නේ නැහැ කියලා පුංචි අම්මගෙන් කරදරයිලු මොකද්ද දන්නේ පුංචි හාම ඔච්චරටම ඔය ගෑනිත් එක්ක තියෙන තරහ ඒ ගෑණි එක විතරක් නෙවෙයි බං මේ මිනිස්සු හැමෝටම එහෙම තමයි ඇයි මතක නැද්ද බුරම්පිගේ ඔළුවට පොල්ලෙන් ගහලා උණුවක් පෙල්ලා හිටියා හැබැයි ඉතින් ලොකු මැනිකේට සැලෙන්න එහෙම වෙන්න හේතුවක් තියෙනවා පොඩ්ඩි පුංචි ආමු මෝරපු මිනිහෙක් වුණාට එයා තාම වැඩ කරන්නේ පොඩි ළමයෙක් වගේ ඔන්න ඕක මිනිස්සු තේරුම් ගත්ත දාට පුංචි හාමුගෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. ඒක නම් ඇත්ත අප්පච්චි. ඒකනේ ලොකු මැනිකේට පණ ඇරලා ඉන්නේ. කොහමදත් ඉතින් පුංචි හාමු කියන්නේ යාගේ එකම දරුවනේ පොඩ්ඩි. මොන විදියේ දරුවෙක් වුණත් දෙමාපියන්ට මහා මෙරක්. ඒක නම් ඇත්ත අප්පච්චි. ඒකනේ කොච්චරවත් මට ඉදල් මිටිපාරව කොහොම මිටිපාරවල් පාස් කරන්නේ. මේ පොඩි ඔබ මගේ මුකුත් නාගින් මට කාඩ් කෝප්පයක් හදාන්න වලේ. උදේට හදාපු රොටි ගෙඩියක් තියෙනවා අප්පච්චි. ඒකත් අරන් බලන්න. පොඩි වැහැර දෙන්න මං හරි අර පැත්ත. මේ සිරිදාස ඉවර ගන්න පුළුවන් ඒද? කොහොම හරි බලමු මම නම් හිතන්නේ නැහැ බං හෙටත් අදින්න මේ වගේ එහෙම හරි ඉක්මන් කරලා වැඩේ කරමු එතකොට හරි දාමුකෝ අතින් අර පොඩ්ඩක් එහා පැත්තට දාන්න Hey! ಏನಂದೇವ್ ತೇಟಿಗೆ ಬೀಳ ಹಿಡಲ್ಲ ಬರವು අල්ලගනින් මේක අද හවස් වෙනකොට මේ වැඩේ අහවරයක් කරන්න පුළුවන් වෙයි නේද ළමයෝ? මණිකේ මේක ඊයේ ඉවර කරන්න තිබ්බ වැඩක්. මේ අකෝ කම්මැලියෝ. බුරම්පි
මම බුරම්පිගෙන් නෙමෙයිනේ ඇහුවේ. අද හවස් වෙනකොට කොහොම හරි ඉවර කරන්නම් මැනිකේ. පියනන්ද ළමයෝ. අපේ වලව්වේ වැඩට කාවාරි හොයා ගන්න ඕනේ. සෝ මට ඉන්න බෑ කියලා යන්න ඕනේ කියලා කියනවනේ. මං කවුරු හරි හොයලා දෙන්නම් මැනිකේ. වලව් වැඩ ඉතින් එන්න බෑ කියන්නේ කවුද? මේ වලව්වට ආතක් පාතක් නැති උන් එහෙම වද්දා ගන්නවා නෙමේ. තේරුණානේ? අනිත් එක මේ වලව්ව බුරම්පි මට කතා කරන්න ඉඩ දෙන්නකෝ. කාත් කවුරුත් නැත්තම් තමයි වඩාත්ම හොඳ. එතකොට නිතරම යන්නෙන් දහන්නෙත් නෑනේ. ඒක නම් හැබැයි මැනිකේ. එහෙනම් ওই ළමයා මේ වැඩේ අහවරක් කරලා යන්නකෝ. හොඳයි මැනිකේ. බෑග් එක දියල්. මේකද? නෝ ඉවර කරපන්. උදපල ගත්තත් වත්තක්කා බිමපල ගත්තත් වත්තක්කා පුංචි පුංචි ගත වත්තක්කා උදපල ගත්තත් බිමපල ගත්තත් උදපල ගත්තත් බිමපල ගත්තත් පුංචිහාමු හොද්දි ඔයා තේ හදුවද තේක සායි හොද්දි මේ ඔයා සතුටින්ද ඉන්නේ ඔව් පුංචිහාමු ගොඩාක් සතුටින් ඉන්නේ. ඔයාට ඕන දෙයක් තියෙනවා නම් හරිද මට කියන්න මේ මම අම්මට හොරෙන් ඔයාට දෙන්න ඈ හරිද හොඳයි පුංචිහාමු. මම මේ තේක ලොකු මැනිකට දීලා එන්න. දීලා එන්න උද බල ගත්තත් බිම බල ගත්තත් උද බල ගත්තත් බිම බල ගත්තත් තේ හැදුවද? ඔව් ලොකු මැනිකේ. පොඩි තේ බිව්වද? නෑ ලොකු මැනිකේ පස්සේ බොනවා. පොඩිට ඕන තරම් කාලයක් මෙහෙ ඉන්න පුළුවන්. පුංචි හාමුත් පොඩිට හුඟක් කැමති නේද? අනේ ඔව් ලොකු මැනිකේ. කිසිම කරදරයක් කරන්නේ. සෝම නැන්ද බරුවටනේ කලබල වෙලා තියෙන්නේ. ඒක එක එක්කෙනාගේ ස්වභාවයනේ පොඩි. වයසින් මුහුකුරා ගියත් පුංචි හාමු කියන්නේ පොඩි ළමයෙක්නේ. ඒක තේරුම් අරන් කටයුතු කරා නම් ඉවරයි. මේ පොඩි බඳින්න ඉන්නේ පියනන්ද ළමයා නේද? ඔව් ලොකු මැනිකේ. කසාද බැන්දෙන් පස්සේ මෙහෙ නතර වෙන්න ඕනේ නෑ. උදේ ඇවිල්ලා හවස ගෙදර යන්න පුළුවන්. මේ දැම්ම අදහසක් නෑ ලොකු මැනිකේ. හරි මටත් කියන්නකෝ. මම උදව් කරන්න. හොඳයි ලොකු මැනිකේ. එහෙනම් දැන් ගිහින් වැඩක් කරගන්න. මේක ලස්ස ගාණක් වදිනවා. පොඩි ඔයා කසාද බඳින දවසට මේක මගෙන් තෑග්ගක්.
මේක මන් දුන්නා කියලා කාටවත් කියන්න එපා හොඳේ. ඔන්න ඔහම කියලා තමයි මේක දුන්නේ. පොඩි අප්පච්චිට මේවා දැනගන්න තියන්න එපා. ඔව් ඔව්. ආයෙ මෙතන විසුමක් වෙන්නේ. මේ ඔබ තව අවුරුද්දක් විතර ඔතන වැඩ කෙරුවොත් ඔය වලවුනත් උඹේ නමට ලියා ගන්න පුළුවන්. ඔව් ඔව්. මම තමයි එතකොට වලවුරු පොඩි මැනිකේ. පොඩි අප්පච්චි මේ ළමයාත් එවිත් ඉන්නේ. දැන් දාවේ. දැන් ටිකක් වෙලා මාමේ. කාට ටිකක් වක් කරපන්කෝ පොඩි. හරිම මහන්සි. හා අප්පච්චි. අනේ පොද්දි අපි බත්ත පනිමුද? මේ පුංචි මාමා අපිට බඩට පනින්න පුළුවන්ද? ඇයි? ඔය අය සෙල්ලම සෙල්ල නැද්ද? කරලා තියෙනවා ඒත්. ඉතින් තරමොතෝ අනේ. හා හා. එහෙනම් ඉන්නකෝ මං කොටු අඳින්න. ඉතින්ද. හා ඉතින් නැකේ. නැතේද? පත්තෙන් එන්න. මේ මෙන්න. අම්මා හොද්දේ මයි මේ බත්ත පනින්න හදන්නේ. අම්මත් එනවා. ඈ? එන්න. හොද්දි ඉර අඳිනවා. හදිද? හදිද? බුරම්පි මොකද උතන්ට එලා කරන්නේ? මොකද උතෙනට වෙලා කරන්නේ? මණිකේ දැන් මේ වලව්වේ සිද්ධ වෙන දේවල් දිහා දැක්කහම හරිම හිරිකිතයි. ඔව්. හරිම හිරිකිතයි. ඔච්චරටම හිරිකිත වෙතෙන්ද මොනවද බුරම්පි දැක්කේ? දැක්කේද? මණිකේ මේක සේනාරත්න වලව්ව. ඒක අමතක කරන්න හොඳ නෑ. තේරුණාද? මේ වලව්වේ වැඩ කරන උන් මේ වගේ ජවුසන් නැටුවේ නෑ ඒ කාලේ. අපේ ලොකු හාමු ඉන්න කාලේ මේ වලව්වේ වහලේ උඩින් කිසිම දවසක කපුටෙක්වත් ඉගිල්ලුනේ නෑ. ඒකට දැන් ලොකුකම් අහංකාරකම් වලට වඩා බුද්ධිමත්ව මේ සමාජ දිහා බලන් ඉගෙන ගන්න බුරම්පි. කඩ ගන්නවා නේන්නම් කෙහෙල් මල. පොඩි! ඔබ දන්නේ නැහැ මේ පියනන්ද කියන්නේ කවුද කියලා. හොඳින් හරි නරකින් හරි මම මේ ප්‍රශ්නේ බේර ගන්නවා. මචං කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑ. පොඩ්ඩක් ඉවසපන්. දැන් මොකද සිරිපාල මාම මේ ගැන කියන්නේ? උඹ සිරිපාල මාමත් එක්ක මේ ගැන කතා කරාද? සිරිපාල මාමට හිතා ගන්න බැරි වෙන්නේ ඒකී වෙනස් වීම ගැන. මේ මචං මොකක් හරි පටලැවිල්ලක් වද්ද? මොන පටලැවිලිද බං? ඒකිට අර පුංචාම ගැන සද්දාවක් ඇති වෙලා. පවුලු අනේලු එදා පන්සලට ගිහලා බණ අහපු වෙලාවෙන් දැන් ඔය කියවන්න පටන් ගත්තේ. දැන් ඔබ මොකද්ද කරන්න හිතාන ඉන්නේ? හොඳින් හරි නරකින් හරි මේ ප්‍රශ්න විසඳගන්න. මේ පියනන්ද මුලින්ම ඔබ පොඩ්ඩිව වලව්වෙන් අයින් කරගන්න.
ඊට පස්සේ පුළුවන් අනිත් දේවල් ගැන කතා කරන්න. ඒකට කැමති නෑ බං. මම දන්නවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කොහොමද කියලා. කුඩි පුටි තමුන් මොකද මෙතන කරන්නේ? මැනිකේ මම්මේ යන්න වැඩිට. මම කට කැඩෙනකන් ඕක කීවා. කෝ පිළිගත්තද? නෑනේ. මැනිකේ මට සමා වෙන්න මැනිකේ. මම වැරද්දක් කරේ නෑ. මට ඕනේ උනේ පුංචි හාමුව බේරගන්න. බේරගන්න? ඇයි පුංචි හාමුව කවුරු හරි උස්සන් යනවා කිව්වද? නෑ මැනිකේ. මං කියන්නම්. මම ඔබට ආයේ මේ ගැන කියන්නේ නෑ. ඔබ දන්නවනේ මේ පිනන්දා ගැන? පුංචි හාමුව? ඔව් මම ඔකව මරනවා. අනේ පියනන්ද. ඇයි තේරුම් ගන්න නැත්තේ? හැමදාම මට මේ මිනිස්සුන්ට බොරු කරන්න බෑ. වංචා කරන්න බෑ. බෑ? යකෝ ඔබට මට වඩා ලොකු නේද කොහෙද තියෙන වලාකාරෝ? ඈ? නෑ නෑ. මට බෑ මේ මිනිස්සුන්ව රවට්ටන්න. පව් පියනන්ද අර අසරණිය. ඒ මිනිස්සයා හිතාගෙන ඉන්නේ මම ඇත්තටම ආදරෙන් සලකනවා කියලා. මම කරුණාවන්තයි කියලා. ඔය වගේ මිනිස්සු හැමෝගෙම බලාපොරොත්තු වෙන්නේ ආදරය, කරුණාව, දයාව විතරයි කියලා මට පස්සේ තේරුනේ. හරි. මම බෙහෙට ගියපු කාරණාව අමතක කළා වැඩ කරොත් උගේර නම විතරක් නෙමෙයි උබේර නමත් විනාශම පැත්තකට පෙළෙයි. අන්න ඒක හොඳට මත තියාගන්න. පොඩි දුවේ බැරිද දැන් අපිට නිවැරදි කරගන්න පුළුවන් පොඩ්ඩියේ. මනුස්සයා කියන්නේ උසස් මනසක් තියෙන සත්වයෙක්නේ. අම්මා හරි හොඳයි අම්මා. අම්මා පොඩ්ඩිට
යන්න එපා කියලා නවත්ත ගත්තානේ. ඒ හින්දා අම්මා හරි හොඳයි අම්මා. පොඩි. දැන් අපි තෙල්ලම් කරන්න යන්න. එන්න අපි එන්න තෙල්ලම් කරන්න යන්න. මේ ඔයා දැන් ආයේ කවදාවත් මෙහෙ යන්නේ නැහැ නේ? ඈ යන්නේ නැහැ නේ? මවදා ඔයා ගියාම මට බත් බෙදලා දෙන්න කෙනෙකුත් නැතුව යනවා. තේ හදලා දෙන්න කෙනෙකුත් නැතුව යනවා. තේරුණා නේ? ඈ ඔය යන්නේ නැහනේ. පුදම්පියා ඉන්නේ. ඒක අනම්මනම් කියනවනේ. තේරුණා නේ? එතකොට යන්නේ නැහනේ. සුවර්නේ. හැමදාම ඉන්නද බලව්වේ? ඈ? මම හිතට ගානක් නැහැ වැඩි. ඔය ඉන්න පුළුවන් නේද? නේ?